හොඳයි. සුබ දවසක් කියලා වල හැම කෙනෙක්ම අදත් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් අපි අරගෙන ආවා අස්වැසුම සම්බන්ධ වීඩියෝ එකක්. ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට අස්වැසුම පළවෙනි අදියර යටතේ ලියාපදිංචි වෙලා දැනට අස්වැසුම ලබන සියලු දෙනාම සහ දැනට අස්වැසුම නොලබන සියලු දෙනාම තමන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම දෙසැම්බර් 10 වෙනිදාට පෙර සිදු කළ යුතුව තිබුණා. හැබැයි පහුගිය දිනවල රටට බලපාපු අහිතකර කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙම අවස්ථාව 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඉතින් අස්වැසුම පළවෙනි අදියර යටතේ ලියාපදිංචි කෙනෙක් නම් ඔයා මොනවාද මේ අලුත් කර යුතු තොරතුරු? ඔයාලගේ ගෙදර කාරු හරි කෙනෙක් මිය ගියා නම් ඒ අය මේ ලිස්ට් එකෙන් අයින් කරන්න ඕන. අලුතෙන් කාරු හරි ළමයෙක් ඉපදුනා නම් ඒ අය මේ ලිස්ට් එකට ඇතුළත් කරන්න ඕන. ඊට අමතරව කවුරු හරි කෙනෙක් විවාහ වෙලා ගෙදරින් ගියා නම් එයා ගෙදරින් ඉවත් කරන්න ඕන. ඒ වගේම කවුරු හරි කෙනෙක් විවාහ වෙලා ගෙදරට ආව නම් ඒ අය ඇඩ් කරන්න ඕන. මෙන්න මේ වගේ ඔයාලගේ පෞල් සංයුතියේ සහ ඔයාලගේ වෙනත් ආර්ථික කරුණු වල ඇතිවෙච්ච වෙනස්කම් 2025 12:31 දිනට අදාළව අප්ඩේට් කර යුතුව තියෙනවා. මීට අදාළව 2025 12:22 දිනට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ තිනවා. දැන් අපි බලමු මේ මාධ්‍ය නිවේදනයේ මොකද කියන්නේ කියලා. මේ තියෙන්නේ ඒ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කරපු ජනමාධ්‍ය නිවේදනය. අපි බලමු මේ ජනමාධ්‍ය නිවේදනයේ මොනවාද තියෙන්නේ කියලා. අස්වැසුම පළමු අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීම 2025 දෙසැම්බර් 31 වෙනිදායි අවසන් වෙනවලු. හරි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ ලියාපදිංචි වී මේ වන විට ප්‍රතිලාභ ලබන හා නොලබන සියලු දෙනාට සිය තොරතුරු යථාවත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය 2025 දෙසැම්බර් මාස 31 වෙනිදායින් අවසන් වේ. හරිද? එහෙනම් 2025 දෙසැම්බර් 31 වෙනිදායි තොරතුරු යාවත්කාලීන කරන්න දීපු කාලය අවසන් වෙනවා. ඉතින් ඔයාලට 2026 වසරටත් අස්වැසුම අවශ්‍ය නම් ඔයා අනිවාර්යෙන් දෙසැම්බර් 31 වෙනිදාට පෙර මේ තොරතුරු යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වෙනවා. හරිද? මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ ජනතාව පහත් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. හරිද? එතකොට තොරතුරු යථාවත් කරද්දී මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්නලු. අදාළ වන පාර්ශව අස්වැසුම පළමු අදියරට ලියාපදිංචි වී දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන හා නොලබන සියලු දෙනා සිය තොරතුරු යාවත්කාලීන කළ යුතුය. හරිද? ඒ කියන්නේ අස්වැසුම පළවෙනි අදියර යටතේ නම් ඔයා ලියාපදිංචි උනේ දැනට අස්වැසුම ලැබෙනවා නම් ඒ අය තමන්ගේ තොරතුරු යාවත්කාලීන කරන්න ඕන. දැනට අස්වැසුම ලැබෙන්නේ නැතුව අස්වැසුම අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඒ අය තමන්ගේ තොරතුරු යාවත්කාලීන කළ යුතු වෙනවා. හරිද? ඊට පස්සේ තොරතුරු යථාවත් කරන කිරීමේ අවශ්‍යතාව 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත අනුව අවුරුද්දකට වතාවක් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබිය යුතු තැනැත්තන්ගේ නම් ලායිස්තු යථාවත් කළ යුතුය. එමෙන් මෙම තොරතුරු යථාවත් නොකරන ප්‍රතිලාභීන්ට තම අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අහිමි වේ. ඒ කියන්නේ ඔයා 12:31 වෙනි දිනේට ඔයාලගේ තොරතුරු යථාවත් කිරීම කෙරෙහි නැත්නම් සරලවම ඔයාලට 2026 වසරේ අස්වැසුම ලැබෙන්නේ නැහැ කියන එක තමයි මෙතනින් කියන්නේ. ඊළඟට අවසන් දිනය 2025 දෙසැම්බර් 31 වෙනිදා. හරිද? දෙසැම්බර් 31ට කලින් මේ තොරතුරු යථාවත් කරන්නලු. එදයින් පස්සේ කාලය දීර්ඝ කරන්නේ නැතිලු. හරි. මෙම කාල සීමාව තුලදී තම තොරතුරු යථාවත් නොකළ සියලු දෙනාට තොරතුරු යථාවත් කළ හැකි ආකාරය පහත පරිදි වේලු. හරි. එහෙනම් තවමත් අස්වැසුම තොරතුරු යාවත්කාලීන කරේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට කොහොමද කරන්න පුළුවන් කියලා තමයි මෙතනින් කියන්නේ. හරිද? මෙතන කියනවා www.eservice.wbb.government.lk වෙත පිවිස මාර්ගගතව තොරතුරු යථාවත්කාලීන කළ හැකිය. හරිද? මාර්ගගතව තොරතුරු යාවත්කාලීන කරන්න පුළුවන්. හැබැයි ඔයාලට තනියම මේක කොහොමද කරන්න කියන එක කරගන්න අමාරුයි. ඒක නිසා මේ ඊළඟට තියෙන අවශ්‍යතා ටික ගැන අපි බලමු. අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ වසමේ අස්වැසුම විෂය බාල නිලධාරියා. ඒ කියන්නේ ආර්ථික සංවර්ධන නිලධාරියා හමු වී තාක්ෂණික සහාය ලබාගෙන මාර්ගගතව තොරතුරු යාවත්කාලීන කිරීම. හරි. මේ කියන්නේ
ඔයාලට මෙන්න මේ සයිට් එකට ලොග් වෙලා මේක තනියම කරගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ග්‍රාම නිලධාරීවරයාගේ හරි ආර්ථික සංවර්ධන නිලධාරීවරයාගේ එහෙම නැත්නම් අස්වැසුම විෂය පාර නිලධාරියාගේ සහාය ලබාගෙන මේක කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊළඟට කියනවා අදාළ අයදුම්පත පුරවා තම ආයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසත්ත්ව ප්‍රතිලාභ තොරතුරු ඒකයට ලබා දීම මගින්ද තොරතුරු යථාවත් කාලීන කර හැකිය. ඒ කියන්නේ මේ තොරතුරු යාවත් කාලීන කිරීමට අදාළ අයදුම් පත්‍රයක් තියෙනවා. ඒ අයදුම් පත්‍රය පුරවලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ඒකකට ලබා දීම මගින් තොරතුරු යාවත් කාලීන කර ගැනීමත් කරගන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඊළඟ අන්තිම එක තමයි තම ආයත් ප්‍රදේශයේ පිහිටි sannivedana මධ්‍යස්ථාන වෙත ගොස් එහි තාක්ෂණික සහාය ලබාගෙන තොරතුරු මාර්ගගතව යථාවත් කිරීම. දකින්න විදියට මෙන්න මේක තමයි ඔයාලට තියෙන පහසුම ක්‍රමේ. ඔයාලගේ ප්‍රදේශයේ තියෙන කොමියුනිකේෂන් වල මේ කාර්යය සිදු කරනවා. ඉතින් ඒ අය සුළු මුදලක් අය කරනවා. ඒ කීයක් සුළු මුදලක් දීලා මේක යථාවත් කරගන්න එක තමයි ඔයාලට තියෙන පහසුම ක්‍රමය. හරිද? ඊට පස්සේ අන්තිමට කියනවා මේ වන විට තම තොරතුරු යථාවත් නොකරන ලද පිරිස් නොපමාව 2025-12-31 දිනට පෙර තම තොරතුරු යථාවත් කළ යුතුය. හරි. ඔන්න ඔය කරුණු ටික තමයි ඔයාලට දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව තවත් මොන හරි අපහැදිලි දෙයක් ඔයාලට ගැටලු සහගත දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ පිළිබඳව ඔයාලට පැහැදිලි කිරීමක් සිදු කරලා දෙන්න අපි සූදානම්. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.